කිරීම සඳහා අප ගන්නා ආහාර වේල ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන දියවැඩියාව, අදිරිදුරු පීඩනය සහ හෘද රෝග වැනි බෝනෝන් රෝග පාලනයට උපකාරී වන පෝෂණයෙන් පිරි සෞඛ්‍යමත් දේශීය සහ දේශීයත්වයට බද්ධ වූ ආහාර වට්ටෝරු 10ක් ඇත. ගොටුකොළ සහ පිපිඤ්ඤා සලාදය සාදන ක්‍රමය: සිහින්ව කපාගත් ගොටුකොළ, පිපිඤ්ඤා, තක්කාලි සහ රතු ලූණු බෝල් එකකට එකතු කරන්න. එයට දෙහියුෂ, ගම්මිරිස් සහ ලුණු එකතු කර මිශ්‍ර කරන්න. උඩින් බැදගත් තල ඇටි ස්වල්පයක් ඉස පිළිගන්වන්න. සුදු ලූණු සහ ඉඟුරු පානය: වතුර කෝප්ප දෙකකට තලාගත් සුදු ලූණු, ඉඟුරු සහ කුරුඳු පොතු එකතු කරන්න. වතුර කෝප්ප දෙකක් කෝප්ප එකක් වන තෙක් මද ගින්දරේ තම්බා ගන්න. පෙරාගෙන නිවුණු පසු දෙහියුෂ සහ මී පැණි තේ හැන්දක් එක් කර පානය කරන්න. සෝයා සහ එළවලු සුප්: එළවලු තැම්බූ වතුර කෝප්ප 3ක් භාජනයට දමා නටවා ගන්න. එයට ඉඟුරු, සුදු ලූණු, තැම්බූ සෝයා මීට් සහ කපාගත් එළවලු එකතු කරන්න. විනාඩි 10ක් තම්බා රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර පිළිගන්වන්න. තැම්බූ කඩල මුං ඇට තෙම්පරාදුව: රැයක් පෙඟ වූ මුං ඇට හෝ කඩල ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. තෙල් තේ හැන්දෙන් අබ, ලූණු, කරපිංචා සහ වියලි මිරිස් තෙම්පරාදු කරන්න. තැම්බූ ධාන්‍ය එකතු කර මිශ්‍ර කර උඩින් අමු පොල් ස්වල්පයක් ඉසගන්න. කුරක්කන් පිට්ටු: කුරක්කන් පිටි කෝප්ප එකක්, ආට පිටි කෝප්ප ගෑවූ පොල්, ලුණු එකට මිශ්‍ර කරන්න. උණු වතුර ස්වල්පය බැගින් ඉසිමින් කැට සිටින සේ අනා ගන්න. පිට්ටු බම්බුවක තබා විනාඩි 15ක් 20ක් හුමාලයෙන් තම්බා ගන්න. එළවලු හොද්දක් හෝ පොල් කිරි සමග පිළිගන්වන්න. තැම්බූ එළවලු හා චිකන් සලාදය: කැරට්, බ්‍රොකෝලි, බෝංචි සහ චිකන් කැබිලි හුමාලයෙන් තම්බා ගන්න. බෝල් එකකට තැම්බූ එළවලු සහ චිකන් එකතු කරන්න. එයට ඔලිව් ඔයිල් තේ හැන්දක්, දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් දමා මිශ්‍ර කරන්න. තැම්බූ රතු සහල් වේල: රතු කැකුළු සහල් සෝදා තම්බා ගන්න. පතෝල, වැටකුළු තෙල් නොදමා හුමාලයෙන් තම්බා ගන්න. පලා වර්ගයක්, ලුණු, දෙහි, අමු පොල් ස්වල්පයක් දමා මැල්ලුම සාදා ගන්න. තැම්බූ මාළු හෝ බිත්තරයක් සමග එකතු කර පිළිගන්වන්න.